වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද කතා කරන්න යන්නේ මේ ගොඩක් කට්ටිය කතා වෙන Toyota Race එකේ ඇත්තම මිල ගණන් කොහොමද යන්නේ කියලා. ඉතින් මේ රේස් එක ඔයාලා දන්නවා ජපාන් මොඩල් එකක් තියෙනවා සහ ඉන්දුනීසියන් මොඩල් එකක් තියෙනවා. ඉතින් මේක ජපාන් මොඩල් එක ඉන්දුනීසියන් මොඩල් එකට වඩා ගාණ වැඩි. ඉතින් අපි මේකේ ඩිෆරන්ස් එක ගැන කතා කරන්න කලින් අපි මේකේ ප්‍රයිසස් ගැන කතා කරලා ඉඳමු. ඉතින් රේස් 2025 ජපාන් මොඩල් එක මේක 1200cc එන්ජින් එකක් එන්නේ. ඉතින් මේකේ මිල වෙන්නේ $145,000යි. ඒ වගේම අපි ඉන්දුනීසියන් මොඩල් එකට આવොත් රේස් ඉන්දුනීසියන් මොඩල් එක 2025 මේක 1000cc එන්ජින් එකක් එන්නේ. ඉතින් මේක ඔයාලට $130,000කට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා කොයි වගේ මිල වෙනස්කමක්ද තියෙන්නේ කියලා. ඉතින් මේකේ එක්ස්ටීරියර් එක ඉන්ටීරියර් එක ගොඩක් අතින් සේම් වෙනසක් නැහැ. ඉතින් මේක එන්ජින් කැපැසිටි එක වෙනස්. ඒ වගේම මේ සේෆ්ටි එකකින් ගත්තාම ඉන්දුනීසියන් මොඩල් එකේදී සේෆ්ටි රේටිං අඩු රේටිං එකක් තමයි හම්බෙලා තියන්නේ ඉන්දුනීසියන් මොඩල් එකට. ඉතින් ජපාන් මොඩල් එක සේෆ්ටි අතින් හොඳ මට්ටමක ඉන්නවා. ඉතින් ස්මාර්ට් ඇසිස්ට්, ක්‍රූයිස් කන්ට්‍රෝල්, පාකින් ඇසිස්ට් වගේ ගොඩක් සේෆ්ටි ඔප්ෂන්ස් වලින් මේ ජපාන් මොඩල් එක සමන්විත වෙනවා. ඉතින් ඒ වගේම 2024 ජපාන් මොඩල් එක ඔයාලට $132,000කට වගේ බලාගන්න පුළුවන්. ඒ වගේම 2023 ඉන්දුනීසියන් මොඩල් එකවට $126,000කට වගේ මුදලකට ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඇත්තටම මේ යන මාකට් ප්‍රයිස් එක. රයිට්. ඉතින් ඔන්න ඔය ඉදිරියට තමයි අපි ඉන්දුනීසියන් එක සහ ජපාන් මොඩල් එකේ රේස් එකේ ප්‍රයිසස් ගැන කතා කරේ. ඉතින් අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝස් කියනවා, මේ ප්‍රයිස් වීඩියෝස් කියනවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාට ජය වේවා.